මම කතා කරා අපිට අවශ්‍යයි soft skills අවශ්‍යයි ඒ වගේම hard skills අවශ්‍යයි. නමුත් අපිට soft skills ගොඩක් අවශ්‍යයි barista කෙනෙක් විදිහට වැඩ කරන්න. අපි මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ. කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරන්න. අපි ඒගොල්ලන්ට හොඳ සර්විස් එකක් දෙන්න ඕනේ. right? එතකොට පළවෙනි දේ තමයි communication. so communication කියන එක ගොඩාක් වැදගත්. barista කෙනෙක් විදිහට වැඩ කරන්න. මොකද ගොඩක් අය අපි ළඟට එනවා ඉගෙන ගන්න රට යන්න කියලා. so රට යනවා කොහෙද යන්නේ? යුරෝප් යනවා නැත්නම් ඕස්ට්‍රේලියා. ඩුබායි. so ඔය කොහෙ ගියත් සිංහලෙන් නෙමෙයි ගිහිල්ලා කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ ඉංග්‍රීසි වලින් වෙන ලැන්ග්වේජ් එකකින්. ඒ ලැන්ග්වේජ් එක කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒක ගැන ඉගෙන ගන්න වෙනවා. right? එතකොට නැත්නම් ඔයගොල්ලන්ට කමියුනිකේට් කරගන්න බෑ කස්ටමර් කෙනෙක් එක්ක ඉන්ටර්විව් එකකට නැත්නම් ඔයාගේ ස්ටාෆ් එකත් එක්ක කතා කරන්න ඔයාලට බෑ. so පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ගේ languages barriers නැති කරගන්න. so පුළුවන් තරම් try කරන්න English හරි කොහොම හරි ඒක improve කරගෙන English හදාගන්න. එතකොට අපිට lazy customers-ලාත් එක්ක අනිත් අයත් එක්ක වැඩ කරන් යන්න. ඒ වගේම customer service. so customer service කියන එක ගොඩක් වැදගත් දෙයක්. customer කෙනෙක් ඇතුළට එද්දී customer හොඳින් බලාගන්න. customer බලා ගන්නවා කියන්නේ එයාත් එක්ක කතා බහ කරලා ඉන්නවා වගේම එයාට හොඳටම 5 senses දැනෙන්න එයාව හොඳට බලා ගන්න. ඒ කියන්නේ ඇතුළට එද්දී AC එක තියෙනවා ස්කින් එකට. ඒ වගේම හොඳ මියුසික් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම සුවඳ එන්න coffee shop එකකට එන්නේ coffee සුවඳ තියෙන්න ඕනේ අනිවාර්යෙන්. right? ඒතර තව මොනවාද? ඇස් දෙකට පේන්න ඔයාගේ coffee shop එක ලස්සනට තියෙන්න ඕනේ. right? ඒ වගේම taste එක හොඳට ආදෙන food එක හොඳට තියෙන්න ඕනේ රසට drink එක රසට ඒ දේවල් හොඳට තියෙන්න ඕනේ. so ඒ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. සමහරවිට ඔයා අලුතෙන් ආපු barista කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයාට කියන්න පුළුවන්. සමහරවිට AC එක වැඩ නැහැ. okay AC එක වැඩ නැහැ boss මොකද කරන්නේ මේ customers-ලා happy නැහැ. ඒ වගේම team work එක. ඔයාත් එක්ක team එකක් ඉන්නවා. ඔයා විතරක් නෙවෙයි barista විදිහට වැඩ කරලා ඔයා විතරක් නෙවෙයි මේ බිස්නස් එක රන් කරන්නේ. ඒතරවත් එක්ක ඉන්නවා කිචන් එකේ වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම ක්ලීනින් ඉන්නවා. ඔයාත් එක්ක ඉන්නවා කස්ටමර් සර්විස් කරන්න ඉන්නවා සමහර අය. සමහර අය accountants-ලා ඉන්නවා. බොස් ඉන්නවා. ඔය ඔක්කොලාම එකතු වෙලා මාකටිං අය ඉන්නවා. ඔය ඔක්කොලාම එකතු වෙලා තමයි මේ වැඩ ටික කරන්නේ. කොෆි ෂොප් එක රන් කරන්නේ. මම බොස් මම තමයි වැඩ කියලා හිතන්නේ නැතුව ඔක්කොලාත් එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි හැමෝම තේරුම් ගන්න උත්සාහ කරන්න. කිචන් එකේ ඉන්න chef විවිධාකාරයි. එතකොට වගේ අනිත් barista, assistant barista, manager, boss හැමෝම විවිධාකාරයි. එතකොට අපි දැනගන්න ඕනේ ඒගොල්ලොන්ව තේරුම් අරගෙන ඒගොල්ලොත් එක්ක හොඳින් වැඩ කරන්න. ඒ වගේම adaptability. adaptability කියන එක ගොඩක් වැදගත් දෙයක් barista කෙනෙක්ට. මොකද අපේ academy එකට ආපු ගොඩක් අය රට යන්න ඇවිල්ලා තියෙනවා. එතකොට සමහර අය ෆුල් ගෙදර සැපට ෆන් එකේ හැදිච්ච ළමයි එන්නේ. right? කණ්ඩ දිනනවා, හොඳට බොණ්ඩ දිනනවා, අම්මා උදේම කිරි එක හදලා දෙනවා, තාත්තා සල්ලි ටික දෙනවා, ෆන් එකේ ඉන්න අය දැන් එකපාරට රට යන්න try කරනවා. okay. රට ගිය ගම ඔයගොල්ලෝ මොනවද වෙන්නේ? තනි වෙනවා. අම්මා තාත්තා නෑ බලා ගන්න, කණ්ඩ කවුරුත් දෙන්නේ නෑ, තේ එක ළඟට ගෙනත් දෙන්නේ නෑ. ඒතර ඔයා තමයි ඔක්කොම බලා ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට අමාරුව දැනෙනවා. එතකොට ඒකට ඇඩැප්ට් වෙන්න ඔයගොල්ලෝගේ මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒකට ඇඩැප්ට් වෙන්න පුරුදු වෙන්න. right? ඊට පස්සේ ඒ වගේම ඔයගොල්ලෝ ජොබ් එකට ගියාම ජොබ් එකේ කොහමද ඒ කට්ට කන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ස්ටාෆ් එකත් එක්ක කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරන්න. ඒකට අපි ඇඩැප්ට් වෙන්න ඕනේ. නැත්නම් අපිට ඒක දරා ගන්න බැරුව ගොඩක් අය මම දැකලා තියෙන සමහර අය okay ලොකු ගාණක් දීලා රට ගිහලා ආයේ අනිත් පැත්ත හැරලා එනවා. මොකද ඒකට ඇඩැප්ට් වෙන්න තේරෙන්නේ නැහැ. so adaptability හදා ගන්න. ඒ වගේ multitasking ගොඩක් අපිට මම කිව්වා වගේ අපිට කොෆි විතරක් දාන්න හම්බෙන්නේ නැහැ barista කෙනෙක් වුණා කියලා. අනිත් දේවල් කරන්න වෙනවා. garbage වැඩ තියෙනවා, cleaning හම්බ වෙනවා, සමහරවිට dish washing හම්බ වෙනවා. විවිධාකාර දේවල් හම්බ වෙනවා. සමහරවිට customer කෙනෙක්ගේ ප්‍රශ්නයක් එනවා. ඒ වගේම සමහරවිට මම කොෆි එකක් හදාගෙන යනවා customer කෙනෙක් එනවා. කොෆි එක නිසා මම customer neglect කරන්න බෑ. කොෆි එක හදනවා මම customer ට hi කියලා hina වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. right? ඒ වගේ හැකියාවක් තියෙන්න ඕනේ. time management. කොෆි එකක් හදනවා නම් ඒකට time එකක් තියෙනවා. ඒ වගේම
ඔයා වැඩකට එනවා නම් ඒ වැඩට එන්න ඕනේ ටයිම් එකක් තියෙනවා. right? so ඒකට අපි පුරුදු වෙන්න ඕනේ. okay? කලින් අපි කොෆි ෂොප් එක ඕපන් කරන්නේ 8ට නම් 7ට කොෆි ෂොප් එකට ඇවිල්ලා ඒකට ප්‍රෙපරේෂන්ස් කරන්න ඕනේ. right? ඒ වගේ ටයිම් මැනේජ්මන්ට් එකක් අපේ ජීවිතේ තියෙන්න ඕනේ. වෙලාවට වැඩ කිරීම. attention to details. කොෆි එකක් හදනවා. කැපචිනෝ එකක් හදනවා. කැපචිනෝ එකේ වටේටම මොනවාද? හැලිලා. අවුලක් නැහැ. ඕක පේන්නේ නැහැ කියලා දෙන්න පුළුවන්. නෑ. කොෆි ෂොප් එකේ ගොඩාක් වැදගත් දෙයක් තමයි attention to details. අපි එහෙනම් හැලෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෑ. අපිට පිහිදලා ලස්සනට කස්ටමර්ට දෙන්න පුළුවන්. ඒ වගේ හැමදේම ෆුඩ් එක, ඩ්‍රින්ක් එක, right? ඒ හැමදේටම attention එක දෙන්න ඕනේ. සමහරවිට recipes තියෙනවා. so coffee එකේ recipe එකක් තියෙනවා. ඒ recipe එක follow කරන්න ඕනේ. දශමය ග්‍රෑම් ගාන වැදගත් වෙනවා අපේ coffee එකේ taste එක වෙනස් වෙන්න. so ඒක නිසා ඒක වැදගත්. ඒ වගේම problem solving. අපිට හැමදාම එන්නේ එකම customers ලා නෙවෙයි. right? එතකොට හැමදාම එන්නේ එකම ප්‍රශ්න ටික නෙවෙයි. right? වෙනස් වෙනවා. එක පාට AC එක වැඩ කරන්නේ නැතු වෙනවා. එක පාට වතුර එන එක නේද? එක පාට කරන්ට් එක යනවා. එක පාට කස්ටමර් බැනගෙන එනවා. එතකොට අපි මේ දේවල් කොහොමද ප්‍රශ්න වලට උත්තරයක් දෙන්නේ? කොහොමද ඒකට solutions කියන්නේ? right? එක ටිප් එකක් තමයි සලාම calm වෙන්න. right? හිතන්න මොකක්ද මේ ප්‍රශ්නෙට ගේන්න පුළුවන් solution එක. solution එක ගේන්න try කරන්න. right? නැත්තම් අයියෝ ඒක මගේ වැඩක් නෙවෙයි මම නෙවෙයි කරන්න ඕනේ වෙන එක්කෙනේ boss කරන්න ඕනේ ඒක මට අදාළ නැහැ කියලා හිතන්න එපා. අනිවාර්යයෙන් මේ ප්‍රශ්නෙට solutions ගේන්න පුළුවන් මානසිකත්වයක් තියාගන්න. right? මගේ වැඩක් නෙවෙයි කියලා හිතන්න එපා. හැම දෙයක්ම හැම වෙලාවෙම try කරන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් ගේන්න. right? මොකද අපි දැකලා තියෙන අපේ සමහරලාට ඉන්ටර්විව් කරපුවාම ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් ආපුවම බය වෙලා බලන් ඉන්නවා කිසිම උත්තරයක් ගේන්න උත්සාහ කරන්නේ පොඩි දේවල්. හැබැයි මේ දේවල් හිතලා වැඩ කරන්නත් ඉගෙන ගන්න ඕනේ. සමහර දේවල් common sense ඔයාගේ ජීවිතයේ අවශ්‍යයි. ඒ වගේම ඉවසීම තියෙන්න ඕනේ. කවුරු හරි කස්ටමර් කෙනෙක් බැන්නවට. right? බැනගෙන යනවා මොනවටද දන්නේ නැහැ ඒත් බයිනවා. ඉතින් සමහරලාට ඒ වගේ වෙලාවට අපිට බෑ ඒ කස්ටමර්ට බැනගෙන ඒ කස්ටමර්ට ගහන්න යන්න ඉවසන්න වෙනවා. right? ඉවසලා මේ ප්‍රශ්නෙට කොහොමද විසඳුමක් ගේන්නේ කියලා හිතන්න වෙනවා. ඒ වගේම තේරෙන්නේ නැත්නම් සමහරවිට ඔයාගේ මැනේජර් ඉන්නවා, ඇසිස්ටන්ට් මැනේජර් ඉන්නවා, බොස් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ වලට උත්තර ගේන්න පුළුවන්. emotional intelligence. so emotional intelligence ඉස්සරහට ගොඩාක් වැදගත් දෙයක්. මොකද අපි තව කෙනෙක්ගේ emotions understand කරගන්න පුළුවන් වෙනවා. right? customers ලේනවා bossගේ ඒ වගේම ඔයත් එක්ක වැඩ කරන කෙනාගේ emotions understand කරගන්න පුළුවන් especially customers ලා තරහ ගිල්ලද ඉන්නේ එයාට දුකෙන්ද ඉන්නේ නැත්නම් එයා ඉන්නේ full happy එකේද so ඒ emotions understand කරලා අපිට එයාට පුළුවන් respond කරන්න right මේ දේවල් ගොඩාක් වැදගත් barista කෙනෙක්ට මොකද barista කෙනෙක් කියන්නේ ඔෆිස් එකක් ඇතුලේ නැත්නම් ක්ලාස්රූම් එකක් ඇතුලේ හැංගිලා ඉන්න කෙනෙක් නෙවෙයි එයා මිනිස්සුත් එක්ක ගැවසෙන කෙනෙක් right එතකොට එයාට මේ soft skills ගොඩාක් අවශ්‍යයි ගොඩාක් නෙවෙයි ගොඩාක් අවශ්‍යයි right so research වලින් හොයාගෙන තියෙනවා මේ වගේ job එකකට 85ක් soft skills කියන skills අවශ්‍යයි අපි කතා කරපු skills ඒ වගේම 15යි hard skill එක අවශ්‍යයි. ඒ කියන්නේ barista කෙනෙක් විදිහට කෝපි එකක් දාන්න පුළුවන්. hard skill එක 100ක් තියෙන්න ඕනේ. නමුත් job එක අනුව ඔයාලට පාවිච්චි කරන්න වෙනවා soft skills 85ක් ඔයාගේ මේ profession එක ඇතුලේ. ඉතින් ඒක නිසා ගොඩාක් මේකට priority එක දෙන්න ඔයගොල්ලෝ හිතලා බලන්න okay මගේ මේ දේවල් communications අඩුයි skill එක අඩුයි නැත්තම් මගේ adapt වෙන්න ඉක්මනට අමාරුයි right වෙලාවට වැඩ කරන්න මට තේරෙන්නේ right මේ දේවල් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් adapt වෙන්න බෑ so ඒ දේවල් මොනවාද අඩුපාඩුකම් ඒ දේවල් කොහොමද වර්ධනය කරගන්නේ කියලා දැන් ඉඳලම සූදානම් වෙන්න මේ දේවල් හොයන්න කොහොමද මේ දේවල් මගේ ජීවිතේ වර්ධනය වෙන්නේ කියලා right so ඒකෙන් පුළුවන් ඔයාට හොඳ barista කෙනෙක් වෙන්න. ඒ වගේ මේ දේවල් තියෙනකොට ඔයාගේ boss manager බලන් ඉන්න ඔයාගේ ඔය skills හරියට කරනවා දැක්කම
ඔයාගේ බැරිස්ටා කරියර් එකේ වර්ධනයෙන් වර්ධනයට යන්න. හොඳ සැලරිස් වලට යන්න පුළුවන්. ඒ නිසා මේක ගැන ගොඩක් අවධානය යොමු කරන්න. Thank you.